හායි මම චිත්‍රාංගි රොඩ්රිගෝ අද මම ඔයාලට ගැස්ම සමග එකතු වෙලා කියලා දෙන්න හදන්නේ හැට් එකක් ගොතා ගන්න විදිය. ඒක වෙනස්ම විදිය හැට් එකක්. ඒ කියන්නේ මම හැට්ස් ಜಾති ගොඩක් ඔයාලට කියලා දීලා තියෙනවා. අද බෝහෝ හැට් එක ගොතන විදිය තමයි කියලා දෙන්නේ. ඉතින් ගැස්ම සමග එකතු වෙලා අපි බලමු කොහොමද මේ හැට් එක ගොතන්නේ කියලා. දැන් මම ඔයාලට කියපු බෝහෝ හැට් එක මේක තමයි. හරි මේක හරි ලස්සනයි නේද? ඒ වගේම මේකේ ස්ටිචර්ස් වෙනස් විදියේ ඒවා ටිකක් තියෙන. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත ඒවාම තමයි වෙනස් දෙයක් නැහැ. ඉතින් ඔයාට පුළුවන් මේක ලස්සනට හදන්න. මම මේක හැදුවේ බබෙකුට. ඔයාට දැන් තියෙනවා මේකේ වැඩ ටිකක් කරන්න. මං ඉස්සෙල්ලා කියන්නම් මේකට අවශ්‍ය කරන දේවල් මොනවද හුක් එක මොකක්ද එහෙම කියලා. මේක කරන්නේ මිලිමීටර 4 හුක් එක. හරිද? ඒ වගේම අර ෆිනිෂ් කරන පොඩි නිතරම වගේ ගන්න පොඩි කටු ඕනේ, කතුර ඕනේ, ඒ වගේම මේ ස්ටිච් මාකර්ස් ටිකක් ඕනේ. ඒ පොඩි වෙලාවකට විතරයි ඒක අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මේ නීඩල් එකක් ඕනේ, ඉදි කටුවක් ඔයාට තියෙන එකක් ඔයා පාවිච්චි කරන්න, වූල් එක පාස් කරන්න පුළුවන් එකක් ගන්න. ඒ වගේම ටේප් එක ඕනේ. දැන් අපි මේ හැට් එක හදනකොට හැමතිස්සෙම ඔයා හදන දුවගේද පුතා මේක හැබැයි දුවලට පුතාලට ඒ වගේම මේක ලොකු සයිස් එකටත් ගොතන්න පුළුවනි. ඔයාට කරන්න තියෙන එක දෙයයි ඔයා ගන්න ඔයා ගොතන බබාගේ කාගේ හරි හිස වටා, ඒ කියන්නේ නළල වටා ඔළුවේ රවුම ගන්න ඕනේ. දැන් මම මේක අරන් තියෙන්නේ, ඒ කියන්නේ මේක 14ක් වෙනවා මුළු වට ප්‍රමාණය. මේක පැත්තකට 7ක් වෙනවා. හරි. ඒ විතරක් නෙමෙයි මේක චුට්ටක් හොඳට ඇදෙනවත් එක්කලා මේ ඇදලා දාන්න පුළුවන්. තද නෑ මේක. හරි. ඒ වගේම මේකේ මං උසාරන් තියෙන්නේ අපි ගොතල ඉවරනකොට මේ පේලි 5ක් ගොතල ඉවරලා මේ උඩ කොටස ඉවර කරනකොට අපිට මේක අඟල් 6මාරක දිගක් එනවා. හරි. ඔයාට මේ දිග ඔළුව වටා පළල ඒක ඔක්කොම වෙනස් කරලා හදාගන්න පුළුවනි. ඒ වෙනස් කරාට මේ අපේ ස්ටිච් එක එකම එකයි එන්නේ. මං ලොකු ඒවා කරනකොට මෙතන උඩදී යනකොට මොකද වෙන්නේ කියලා මං කියන්නම්. මම මේ පොඩි සයිස් එකක් කරන ඉඳ මං දැන් මේක කරන විදිය ඔයාලට කියලා දෙන්නම්. මේක ඉවර කරලා අපිට මේ වගේ අර පොම් බෝලයක් හදලා ඒ විදිහට ලස්සන කරන්න පුළුවනි. දැන් අපි ගොතමු මේක කොහොමද කියලා. ඔයාට ඕන පාට ඔයා ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. පාට දෙකකින් ගොතනවද, මැදට එක පාටක් පාවිච්චි කරනවද, පාට පාවිච්චි කරනවද කියලා ඒකත් ඔයා තීරණය කරන්න. හරි. ඉතින් දැන් මම අද ඔයාට මේ පාටවල් වලින් කරන්න කියලා හිතුවා. හරි. පොඩි කොටසක් මම එකම පැටර්න් එකකින්ද යන්නේ. උඩ මෙතන ඉවර වෙන කොටසයි මේ පේලි නූල එකතු කරන විදියයි මේවල තියෙන පැටර්න් එකයි ඒ පැටර්න්ස් ටික කියලා දෙන්නම්. හරිම ලේසි කරන්න. හොඳයි. ඉස්සෙල්ලම මම අර කිව්ව මේකේ කිව්ව ප්‍රමාණයට හදන්න. අඟල් 7කට මේක ගොතන්න අවශ්‍ය වෙනවා චේන් 61ක්. මම ඔන්න මේ චේන් 61 දැන් ගොතා ගත්තා. හරි. මේ විදියට චේන් 61 අපි ගොතාගෙන ඉවර වෙලා මේක පෙරලෙන්නේ නැති වෙන විදියට මෙහෙම අල්ලගෙන මෙහෙම ඇවිල්ලා හරි මේකේ පළවෙනි චේන් එකට මේක පෙරලා ගන්න එපා. හරි. පළවෙනි චේන් එකට මෙතනදී මෙහෙම මේක එකතු කරන්න ඕන ස්ලිප් ස්ටිච් එකෙන්. දැන් ওই විදියට ඔහම තියාගන්න. ඊට පස්සේ චේන් ආයිත් එකක් ගොතලා දැන් මේ පළවෙනි වටේ ඔන්න යන්නේ. හරි. චේන් එකක් ගොතලා අපි අර එකතු කරපු එකටම ආයිසරයක් මෙහෙම සිංගල් ක්‍රොෂේ එකක් දානවා. දන්නවනේ සිංගල් ක්‍රොෂේ එක දාන විදිය මේ විදියට. හරි. ඔහම දැම්මා. ඊට පස්සේ ඊළඟ චේන් එකට. දැන් ඔයා චේන් එක දානකොට මේ උඩ නූලෙන් දාන්න එපා. හරි. මේ නූල් දෙකම අල්ලලා මෙතන මේ අයිනට දැම්මහම මෙතන මේ අයිනින් හුක් එක ඇතුල් කරාම අපිට මේ නූල් දෙකම හවු වෙනවා. දැක්කද? එතකොට හයිය තියෙනවා. මේ විදියට මෙහෙම ගත්තා. ආයිත් ඔහම සිංගල් ක්‍රොෂේ එකක් දැම්මා. හරි. දැක්කද? මේ හුක් එක දානකොට මෙතන මේ අයිනෙන් දාන්න. එතකොට මේ නූල් දෙකම හවු වෙනවා. හරි. ඔය විදියට මේ චේන් ඔක්කොම ඉවර වෙනකන් අපි යන්න ඕනේ සිංගල් ක්‍රොෂේ දාගෙන. දැන් ඔයා මෙතනදී පොඩ්ඩක් අර මෙතන ඇවිල්ලා පැටලෙන හින්දා මේ ස්ටිච් මාක් එක මෙතනට අර පළවෙනියට අපි දාපු සිංගල් ක්‍රොෂේ එකට ස්ටිච් මාක් එක මෙහෙම දාලා එකතු කරගන්න. හරිද? පැහැදිලිද? ඔය විදියට. ඉතින් දැන් ඔයා මේ දිගටම මේකේ සිංගල් ක්‍රොෂේ දාගෙන මෙතනට වෙනකම්ම එන්න ඕනේ. මේ විදියට දැන් මේ මං ඔයාලට කිව්වේ අර මේ කරගන්න කියලා මේ හරියට හුක් එක මැද්දෙන් දැම්මහම මෙන්න මේ වගේ යට එක කොටසක් තමයි ඉතුරු වෙන්නේ. හරි. දැන් අපි මේක දැන් ඔන්න ඔක්කොම සිංගල් ක්‍රොෂේ දාගෙන ඇවිල්ලා මෙතන නැවතුණා. දැන් ඔයා මෙතනට ආවයින් පස්සේ මෙතන මේ අයින් එකට නෙමෙයි අපි අර ස්ටිච් මාක් එක දාපු එකට මෙතනට මේ විදියට දාලා මේක එකතු කරනවා ස්ලිප් ස්ටිච් එකෙන්.
හරිද? ඔන්න දැන් අපි ඒ වටේ ඉවරයි. හරි. ඊට පස්සේ ආයෙසර චේන් එකක් දාලා හරි චේන් එකක් දාලා දැන් ඊළඟ එකේ ඉඳන් අපි බැක් ලූප් එකෙන් දාන්නේ. ඔයා දන්නවනේ බැක් ලූප් එක දැන් මේක ෆ්‍රන්ට් ලූප් එක මේක බැක් ලූප් එක. දැක්කද මේ බැක් ලූප් එක. ඒකට තමයි දැන් අපි ඊළඟ වටේ කරගෙන යන්නේ. හරිද? එතකොට කරන්නේ සිංගල් දැන් චේන් එකක් දාලා මේ බැක් ලූප් එකට මේ විදිහට හුක් එක දැම්මා. මෙහෙම දැම්මා. මේ විදිහට සිංගල් ක්‍රොෂේ බැක් ලූප් එකෙන් දාන්න ඕනේ. හරි මේ විදිහට පාස් කරා. බැක් ලූප් එකෙන් යන්නේ. හරි මේ විදිහට. ඒකත් දැන් අපි දිගටම දාගෙන මෙතනට වෙනකන් එන්න ඕනේ. දැන් ඔයාට මෙතනට ආවම නම් ස්ටිච් මාක් එක ඕනේ නැහැ. ඔයාට අපහැදිලි නම් ඔයා මෙතනට ආයෙත් සැරයක් දාන්න. නැත්නම් අපිට පේනවා මෙහෙම රවුමාව මෙතන ඉස්සිලා තියෙනවනේ. එතකොට අපි මෙතනින් දන්නවා අපි අවසන් වෙන්නම ඇවිල්ලා කියලා. හරි. දැන් මේ රවුමම සිංගල් ක්‍රොෂේ දාන්න බැක් ලූප් එකේ. දැන් ඔන්න බලන්න මේ ඒ විදියට මම ඔන්න ඔක්කොම ටික කරා. දැන් ඔන්න අපි ඊළඟ කලර් එක මාරු කරන්න හදන්නේ. හරි. මම ඒකට මේ කලර් එක මාරු කරන්නම්. කොහොමද ඔයා ඒක බලන්න දැන් කරන්න කියලා. අපි කොහොමද මේ කලර් එක මාරු කරගන්න කියලා. ඔයාට කැමති කලර් එකක් ගන්න. හරි. අපි දැන් ඊළඟ වටේ කරන්නේ අපි ඩබල් ක්‍රොෂේ. හරි. අපි දැන් මෙතන මේකට ඒකේ බැක් ලූප් එකක් නෑ. ඒක සම්පූර්ණ අපි චේන් එකෙන් කරන්න ඕනේ අල්ලලා. අපි ඊළඟට ගන්න කලර් එක අරගෙන මෙහෙම හොඳට ඔතාගෙන මේ විදියට තියලා දැන් මෙතනින් අපි මේක කොහොම දාලා මේ කලර් එක මෙතනට එකතු කරනවා. ওই විදියට ගත්තා. හරි. මේ විදියට ස්ලිප් ස්ටිච් එකෙන් එකතු කරා. එකතු කරලා ඉවරලා අපි දැන් මේ නිල් පාට නූල තියාගන්න. දැන් මම මේක තමයි අර කලර්ස් මැද්දෙන් මාරු කරනකොට මේක තමයි මම යන්නේ. මේ නිල් පාට එක තමයි අපි මේන් කලර් එක හැටියට අරගෙන තියෙන්නේ. දැන් ඒ නූල කපන්නේ ඔහොමම තියාගන්න. ඒ නූලෙන් හොඳට ඔහොම තද කරලා අල්ලලා මේ චේන් එකත් මෙහෙම තද කරගෙන හොඳට හරි චේන් එකක් දානවා. හරි. දාලා ඉවරලා ඒ දාපු එකටම අපි ඩබල් ක්‍රොෂේ එකක් කොහොම දානවා. දන්නවනේ ඩබල් ක්‍රොෂේ එක දාන්න මේම ගත්තා. මේ ලූප්ස් තුනක් තියෙනවා. මෙහෙම දෙකකින් පාස් කරා. ආයිත් මේ විදිහට දෙකකින් පාස් කරා. දැන් ඔයා මේ නූල අල්ලගෙන ඒ විදිහට දිගටම මේ හැම චේන් එකකටම මෙහෙම ඩබල් ක්‍රොෂේ දාගෙන ඉස්සරහට යන්න ඕනේ. මේ විදිහට ඔන්න ඩබල් ක්‍රොෂේ අපි දාලා ඉවර කරා. ඉවර කරන්නේ අපි දැන් ඊළඟ වටේ. ඒකත් හරි ලේසියි. දැන් මේ විදිහට දැම්මා. මම ඔන්න අන්තිම ඩබල් ක්‍රොෂේ එක කරනවා. හරි. ඊට පස්සේ අපි මෙතන දානවා පළවෙනි ඩබල් ක්‍රොෂේ එකට ස්ලිප් ස්ටිච් එක. කොහොම දැම්මා. ওই විදිහට පාස් කරා. නූල පටලව ගන්න එපා. හොඳයි. දැන් ඊට පස්සේ කරන්නේ අපි චේන් එකක් ගොතලා හරි ඩබල් ක්‍රොෂේ දැන් අපි යනවා ෆ්‍රන්ට් පෝස්ට් එකයි බැක් පෝස්ට් එකයි මම කියලා තියලා තියෙනවානේ ඒක කරන විදිය. හරි. මේ මෙතුවා හරි. මෙතන දැන් තියෙන අපේ ඉස්සෙල්ලා තියෙන ඩබල් ක්‍රොෂේ එකට ෆ්‍රන්ට් පෝස්ට් එක මේ විදියට උඩින් දැම්මා. දාලා මේ විදියට නූල මෙහෙම අරගෙන මෙහෙම තියලා මෙහෙම ඩබල් ක්‍රොෂේ එක කොහොම පාස් කරනවා. ඊට පස්සේ ආයිත් එතුවා දැන් බැක් පෝස්ට් එක දාන්නේ මෙහෙම යටින් දාලා මේ ඩබල් ක්‍රොෂේ එක මෙහෙම ඇතුලෙන් අරගෙන මෙහෙම උඩට හිමින් සීරුවේ කලබල වෙන්න එපා. හොඳයි. මෙහෙම දැම්මා. මේ විදියට දැම්මා. මෙහෙම අරගත්තා. මෙහෙම හිමින් මෙහෙම උඩට ගන්න. හරි. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එකේ නූල් පාස් කරන්න මේ විදියට. දැක්කද? අපිට එතකොට අර ලස්සන පැටර්න් එකක් තමයි ඒකෙන් එන්නේ. දැන් බලමු අපි ඒක කරාම කොහොමද කියලා. මේ විදිහේ පැටර්න් එකක් එන්නේ. දැන් ඒකෙදි ඔයා දැන් ඊට පස්සේ දැන් මෙතනට වෙනකන් අපි දැන් ගොතලා ඉවරයිනේ ඔන්න. හරි. මේ දැක්කද? ෆ්‍රන්ට් පෝස්ට් එක ෆ්‍රන්ට් බැක් යටින් තියන්නේ අර ඒකේ ඒ ඩිසයින් එකේ විදිහට හැදෙනවා. ඊට පස්සේ අපි මෙතනට මේක එකතු කරනවා. මේක දැන් එකතු කරා. දැන් ඊළඟට තියෙන්නේ දැන් අපේ ඊළඟ මේකෙන් මේ කරන ලයින් එක තමයි දැන් ඊළඟට ගොතන්න ඕනේ. හරි. මේ එක ලයින් එකක් මේ විදිහට ගොතලා ඊට පස්සේ මේක. එතකොට ඒක කරන්න දැන් අපි නූල මේ තියාගෙන ඉන්නේ. ඒ නූල අරගෙන මේකට එකතු කරන්න ඕනේ. හරි. එකතු කරන්නේ දැන් අපි බලන්න කොහොමද කියලා මේ විදිහට අරගෙන මෙතනට හුක් එක දාලා ඉවර වෙලා මේක මෙහෙම අරගෙන හරි මේ විදිහට අරගෙන මෙහෙම ස්ලිප් ස්ටිච් එකෙන් එකතු කරනවා. එකතු කරලා ඉවරලා මේ නූල මෙහෙම කරලා තද කරන්න. එතකොට හොඳට තද වෙලා ඉන්නවා. හරිද?
ඊට පස්සේ ආයිසරයක් චේන් එකක් ගොතලා දැන් අපි ඉස්සෙල්ලම කරේ සිංගල් ක්‍රොෂේ පේලියක් නේ මතකනේ. මෙතනට ආයිසරයක් සිංගල් ක්‍රොෂේ දිගටම මේ විදියට දාගෙන යන්න ඕනේ. සිංගල් ක්‍රොෂේ මේ විදියට පේලිය දිගටම දාගෙන ඇවිල්ලා මෙතනට ස්ලිප් ස්ටිච් එක දානවා. ඊළඟට කරන්න ඕනේ බැක් ලූප් එකේ. මතකනේ අපි කරා මේකේ සිංගල් ක්‍රොෂේ බැක් ලූප් එකෙන් දාගෙන ඊළඟ වටේ යන්න ඕනේ. මේකේ වගේමයි. හරි. ඒ ඇවිල්ලා ඉවර වෙලා ඊළඟ පාට එකතු කරනවා. දැන් එකතු කරන්නේ මේ විදියටම තමයි. මේ විදියටම ඊළඟ පාට එකතු කරනවා. ඒ එකතු කරලා ආයිසරයක් ඩබල් ක්‍රොෂේ පේලියක් යනවා. ඊට පස්සේ ඒ ඊළඟ ඩබල් ක්‍රොෂේ පේලිය ෆ්‍රන්ට් පෝස්ට් එකයි බැක් පෝස්ට් එකයි. හරි. මතකයි නේද ඒක? මෙතින් මම ඔන්න ඊළඟ පේලිය එකතු කරා. දැන් ඊළඟ පේලියේදී ආයිත් ඔයාට එන්නේ දැන් අපි මේකනේ අපේ දැන් මේන් කලර් එක. හරි. මෙහෙම පාටින් පාට එකතු කරගෙන යනකොට ආයිසරයක් වා චේන් එකක් දාලා සිංගල් ක්‍රොෂේ වටේ යන්න ඕනේ. හරි. ඊට පස්සේ ආයිත් එකතු කරලා චේන් එකක් දාලා බැක් ලූප් එකෙන් සිංගල් ක්‍රොෂේ මේ පේලිය යන්න ඕනේ. දැන් හැම එකකටම කලර් චේන්ජ් එකේදී මෙතනදී මේ පේලිය එන්න ඕනේ. මේන් කලර් එක. හරි. ඒ විදියට එහෙම දිගටම යන්න ඕනේ. දැන් අපි ඒක කරගෙන ගිහිල්ලා දැන් ඔයා හිතන්න දැන් ඔයා ඒ ඔක්කොම කරලා ඉවර වෙලා හරිද? කලර්ස් ඔක්කොම මේ විදියට දාලා ඔක්කොම ඉවර කරගෙන ආවම ආයිත් ඔයා මේ උඩටම එනකොට ආයිසරයක් අර වගේ වටේටම සිංගල් ක්‍රොෂේ දාගෙන යන්න ඕනේ. සිංගල් ක්‍රොෂේ දාගෙන ගිහිල්ලා ඉවර වෙලා ඊළඟට ඔයාට ඒකෙදි කරන්න තියෙනවා වැඩක්. හරි. මේ වටේම එනවා ඇවිල්ලා ඉවර වෙලා අපි මම ඔයාට මේ මෙතන පොඩි කොටසක් පෙන්නන්න. දැන් අපි වටේම ඉවරුණා. දැන් චේන් එකක් ගොතලා දැන් හිතන්න මේ අන්තිම වටේ යන්නේ කියලා. හරි. සිංගල් ක්‍රොෂේ පේලියක් ওই විදියට ඔහොම දිගටම කරගෙන යන්න ඕනේ වටේටම. හරි. මුළු වටේටම සිංගල් ක්‍රොෂේ පේලියක් කරගෙන ඔහොම ගිහිල්ලා දැන් අඩු කරන වටේ අපි කරන්න ඕනේ. හරි. අඩු කරන වටේ කරන්නේ අපි ඉස්සෙල්ලම සිංගල් ක්‍රොෂේ 5ක් ගොතනවා. 5ක් ගොතලා ඉවරුනායින් පස්සේ ඊළඟට අපි සිංගල් ක්‍රොෂේ 2 සිංගල් ක්‍රොෂේ together සිංගල් ක්‍රොෂේ දෙකක් එකට මේ විදියට සිංගල් ක්‍රොෂේ එකක් ඔහොම දැම්මා. ඔහොම ලූප්ස් ටික තියාගත්තා. ආයිත් ඊළඟ එකට ආයිත් ඔහොම දැම්මා. ওই විදියට ගත්තා. දැන් මේ තුනම එකට මෙහෙම පාස් කරන්න ඕනේ. දැක්කද? ওই විදියට. ඒ විදියට තමයි දැන් ඔයා මේ දාලා තියෙන ඔක්කොම සිංගල් ක්‍රොෂේ වලට යන්නේ. හරි. 5ක් සිංගල් ක්‍රොෂේ දානවා, දෙකක් එකට දානවා. හරි together. මේ වටේම මේ විදියට ඉවර කරන්නේ. හරි. ඊළඟ වටේට ආවම සිංගල් ක්‍රොෂේ 4යි සිංගල් ක්‍රොෂේ 2යි. ඊළඟ වටේට ආවම සිංගල් ක්‍රොෂේ 3යි 2යි. හරි. ඊට පස්සේ එකට 2යි 2යි. ඊට පස්සේ අන්තිමට 1යි 1යි. හරි. ඊට පස්සේ 2 2 එකතු කරලා එකට පාස් කරලා ඉවර කරන්න ඕනේ. දැන් මේක උඩට ඒ විදියට 5යි සිංගල් ක්‍රොෂේ 5යි දෙකක් together. ඊළඟ ලයින් එකේදී සිංගල් ක්‍රොෂේ 4යි දෙකක් එකට. 3යි දෙකක් එකට. හරි. 2යි දෙකක් එකට. ඊට පස්සේ අන්තිම එකේදී 1යි 2යි. හරි. ඊට පස්සේ ඊළඟ එකේදී අන්තිම එකේදී වාට දෙකක් එකට තදා යන්න පුළුවන්. මේ දැන් මම මෙතනදී දැම්මනේ මේ වගේ මේ 1යි එක සිංගල් ක්‍රොෂේ 1යි. හරි. ඊට පස්සේ මේ දෙක මෙහෙම ඇල්ලුවා මේ විදියට. හරි. දැම්මා ඔහොම පාස් කරා. හරි. දැන් ඊට පස්සේ මේ ස්ටිච් මාක් එක අයින් කරලා අපි ඊට පස්සේ අන්තිම වටේ මේ විදියට දෙක දෙකම අල්ලගෙන අඩු කරගෙන යන්න ඕනේ. මේ විදියට ගත්තා. මේ විදියට මෙහෙම අඩු කරා. දැක්කද? ඔහොම. ඊට පස්සේ මෙතනට ස්ටිච් මාක් එක දාන්න. මොකද හදිසි ඉවර කරන අන්තිම වෙනකොට තේරුන්නේ නැත්නම් එහෙම අපි වරද්ද ගනීවි. මේ විදියට ඔයා දැන් ওই විදියට හැම තිස්සෙම මේ දෙකක් අල්ලලා එකට පාස් කරන්න. හරි. සිංගල් ක්‍රොෂේ together. අන්තිම එක එන්න ඕන ওই විදියට. ඔහොම. හරි. ඊට පස්සේ ආයිත් අන්තිම දෙක මේ විදියට. ඒ කියන්නේ අර අපි දැන් උඩ කොටස දැන් අපිට මේක පුංචි වේගන යන්න ඕනේ. හරි. අපි ඩික්‍රීස් ඉන්ක්‍රීස් නෙමෙයි ඩික්‍රීස් අඩු කරනවා. හරි. අන්තිම එක යන්න ඕනේ ওই විදියට. ඊට පස්සේ තමයි අපි ඉදි කටුවට නූල දාලා ඊළඟ ටික එකතු කරන්නේ මේ විදියට. හරි. 1යි 2යි.
හොඳට ස්ටිච් එක බලලා චේන් එක බලලා හරියට ඒක කරන්න. හරි. දැන් ඔන්න අපි අන්තිම එක තැනට වෙනකම් ආවන්. ඊට පස්සේ මේක ගලවලා අපි නූල ටිකක් දිගට තියලා හරි මේ මෙතන එක චේන් එකක් කොහොම අපි දාලා තද කරගන්න. තද කරගෙන අපි නූල ටිකක් වැඩිපුර තියලා මේක ඉදි කටුවට මේක දාන්න. හරි. දාලා ඉවර වෙලා මේක මේ වටේටම අපි මහන්න ඕනේ. හරි. මහලා ඊට පස්සේ නූල ඇදලා අරගෙන මේ විදියට ඔන්න ඔහොම තද කරන්න ඕනේ. හරි. මේ විදියට ඔහොම තද කරලා ගන්න. තද කරලා අරගෙන මේක අපි මේ පිට ඇතුල් පැත්තට දාලා හොඳට මේක තද වුණාද කියලා බලන්න. ওই විදියට හොඳට තද කරලා ඉවර වෙලා මේ පැත්තෙන් අරගෙන නූල මෙහෙම සංගවලා කපලා දාන්න පුළුවනි අපිට. හරි. මේ විදියට තමයි අවසන් වෙන කරනකොට අපි මේක උඩට යන්නේ. පැහැදිලි නේද? ඔයාට හරි ලේසි ඒක කරන්න. මේ ඔයා ඔක්කොම කලර්ස් ඉවර කරලා මේ අන්තිම එක. හොඳයි. ඔයාට බබාට උසට ඕන නම් තව ගන්න පුළුවනි. නැත්තම් මේකේ වගේ කලර්ස් මේ විදියට 5ක් දාලා ඒ උස ප්‍රමාණය හදාගන්න පුළුවනි. ඒ ඉවර වෙලා තමයි මේ අන්තිම කොටස කරන්නේ. ඊට පස්සේ මේ වගේ පොම්පොම් බෝලයක් හදලා මේ විදියට තියන්න. ඊට පස්සේ අන්තිමට අපි දැන් මෙතන මේ අර අපේ තියෙනවනේ චේන් එක මේ කරා වගේ මේ චේන් එක තියෙනවනේ. ඒකට අපි අන්තිමට සිංගල් ක්‍රොෂේ වටයක් යන්න ඕනේ. එතකොට තමයි මේ විදියට මේ හයිය වෙන්නේ. දැක්කද මේ විදියට සිංගල් ක්‍රොෂේ වටයක් ඒකට යන්න ඕනේ. දැක්කද මේක තමයි බෝ හැට් එක කියන්නේ. හරි. මේක හරීම ලස්සනයි. දැන් ඔයාට තියෙන අර ඔළුව වටා ප්‍රමාණය ගන්න, උස ප්‍රමාණෙත් මේ විදියට ගන්න. හරි. දැන් මම මේක පෙන්නුවේ පොඩි එක්කෙනෙකුටනේ. හරි. ඒ වගේම මේක තමයි මං හදපු මේ ලොකු එක්කෙනෙකුට. හරි. ඒ කියන්නේ මේක උස අඟල් 9යි, මෙතන අඟල් 10යි. මේක ගොඩාරියක් මේ විදියට ලොකු එක්කෙනෙකුට දාන්න විදියට මේක හොඳට ඇදෙනවා. හරිද? එතකොට දැන් මේකෙදි මම මේ කළු එක නෙමෙයි මම මෙතනට දාලා තියෙන්නේ. හරි. මේන් කලයක හැටියට මේක අපි මේකෙදි මේන් කලයක මේක කරලා තියලා මැද්දෙන් වෙන් කර ගියාට මම මේකෙදි ඔයාට ඒ කැමති විදියට කරන්න පුළුවන්. ඔයාට කළු වලින්ම මේක යන්නත් පුළුවන්. ගන්න පාටකින් යන්න පුළුවන්. මම මේකට ඊළඟට මැච් කරන පාටෙන්ම තමයි සිංගල් ක්‍රොෂේ එකයි බැක් සිංගල් ක්‍රොෂේ එකයි කරේ. මේවලත් කරේ ඒ විදියටයි. හරිද? ඊට පස්සේ මේක කරනකොට මෙතන අපි පොඩි කරගෙන යනකොට අපි මේ තැන්දි පටන් ගත්තේ පොඩි එක්කෙනෙක්දි සිංගල් ක්‍රොෂේ 5යි සිංගල් ක්‍රොෂේ 2යි ටුගෙදර්නේ. ලොකු එක්කෙනෙක්ට පටන් ගන්නෙ 7කින්. හරි. 7ක් සිංගල් ක්‍රොෂේ දාලා 2ක් ටුගෙදර්. ඊට පස්සේ 6ක් 5ක් 4ක් 3ක් 2ක් 1ක් ඊට පස්සේ අන්තිමට 1. හරි. ඒ විදිහට තමයි මේක කරලා තියෙන්නේ. දැන් තව එකක් තියෙනවා මේ බෝ හැට් එක. දැන් අපේ ලොකු පුතාලා ලොකු අය දාන්න කැමති මේක මෙතනින් මෙහෙම වැටෙන විදියට. හරි. එතකොට ඔයා ඒ කරනකොට තව ඔයාට මේ ලයින්ස් ටිකක් වැඩිපුර ගොතාගෙන යන්න වෙයි. මම මේකේ දැන් කලර්ස් මේක ලයින්ස් 6ක් නේ මේකේ මං ගිහිල්ලා තියෙන්නේ. හරි. මේකට එතකොට ඔයාට 9ක් විතර වගේ ගිහිල්ලා මේ අවසන් කරන්න පුළුවන්. එතකොට මේක ලස්සනට අර දැම්මයින් පස්සේ හැට් එක මෙහෙම අර වැටලා ඉන්න විදියට වගේ තියෙනවා. හරි. ඒක ඔයාට කැමති විදියකට හදාගන්න පුළුවන්. දැන් මම මේකෙදි මේ ලොකු එක්කෙනෙකුගේ එකකට මෙතන අරන් තියෙන්නේ එක පැත්තක් 10යි. ඒ කියන්නේ හිස වටා අඟල් 20ක් එක්කලා ඇවිල්ලා අරන් තියෙන්නේ. හරි. එතකොට මම මේකට අරන් තියෙන්නේ චේන් 77යි. ඔයා හිස වටා ප්‍රමාණය අරගෙන ඒ ප්‍රමාණයට අවශ්‍ය කරන චේන් ගාන ගොතන්න ඕනේ. හරිද? එතකොට මේක උස තියෙනවා අඟල් 9ක්. ඒ වගේ. හරි. ඔයාට ඕන උස ප්‍රමාණය ගන්න, හිස වටා ප්‍රමාණෙත් ගන්න. මේකට අරන් තින්නේ 77යි චේන්. ඉතින් දැන් මේක තමයි ලොකු බෝ හැට් එකයි. මේක තමයි අපි බබෙකුට හදපු බෝ හැට් එක. ඉතින් දැන් ඔයා දැක්ක නේද මං බෝ හැට් එක ගොතන විදිය කියලා දුන්නා. ඒ වගේම මං ඔයාට පෙන්නුවා ඒකේ දැන් බබාලගේ සයිස් එකට ගොතන විදියත් කියලා දුන්නා. ලොකු අයට පාවිච්චි කරන විදියට ගොතන්න ඒක සයිසසුත් ඔක්කොම කියලා දුන්නා. ඉතින් මං හිතනවා ඔයා ඒක ගොතයි කියලා. ඒක හරි ලස්සනයි. ඒ වගේම සයිසස් අනුව මම කියලා දීපු විදියටම ඔයා ඒක හරියට කරොත් ඒක ඔයාට ගොතා ගන්න පුළුවනි. ඉතින් තවත් දවසක අපි ගැස්ම සමග එකතු වෙමු.